කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද අරන් ආවේ ඔයාලා අහන ප්‍රශ්නයකට උත්තරයක්. ඔයාලා හැමෝම මගෙන් අහනවා අනේ මට පාඩම් කරන්න ගොඩාක් තියෙනවා. ඒත් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. පාඩම් කරන්න ගත්තත් පොත කියවලා ඉවරනාට පස්සේ ඒ පාඩම් කරපු ටික මතක නැහැ. මේසේ ඉඳගත්තත් පොත දිග අරගත්තත් පස්සේ ෆෝන් එක ඔබින්න. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් නංගිලා මාලිලා මගෙන් අහලා තිබ්බා කොහොමද මේවා මගේ අරගෙන පාඩම් කරන්න ගන්නේ මතක හිටින විදිහට පාඩම් කරන්න කියලා. ඉතින් ඔයාලා හිතනවා නම් මේ ප්‍රශ්නේ ඔයාට විතරක් තියෙන්නේ කියලා නෑ හැමෝටම තියෙනවා. A level ලියන ළමයින්ට O level ලියන ළමයින්ට වගේම කැම්පස් අන්ඩර්ග්‍රැජුවේට් ලට්ටත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක මගේ අරගෙන පාඩම් කරන්න ක්‍රම ටිකක් කියලා දෙන්න තමයි අද මං ආවේ. මම ඔයගලන්ට ක්‍රම 10ක් කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. තියෙන ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඇයි අපිට පාඩම් කරගන්න බැරි වෙන්නේ? ඇයි අපිට පාඩම් කරගන්න පටන් ගන්න බැරි වෙන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ගොඩක් අය එකපාරටම අනේ මට නෝට්ස් ගොඩක් තියෙනවා, පොත් ගොඩක් තියෙනවා, ලෙක්චර් නෝට්ස් 15ක් විතර තියෙනවා. එහෙම කියලා හිතලා ඊට පස්සේ හිතා ගන්නවා අද දවසින් මම මේ පොත ඉවර කරනවා. අද දවසේ සිලබස් එක ඉවර කරනවා කියලා. අන්න ඒ වගේ ලොකු ලෝඩ් එකක් ඔලුවට දාගත්තාම අපේ බ්‍රේන් එක ඔටෝමැටිකලිම ඒ අවස්ථාවෙන් පැනලා යන්න හදනවා. එතකොට තමයි අපි පාඩම් කරන්න කොච්චර උත්සාහ කරත් අපිට කොච්චර try කරන්න අපිට ෆෝන් එක ඔබන්න හිතෙන්නේ පාඩම් කරන එක අතහැරලා දාලා එක වැඩ කර ඉන්න හිතෙන්නේ අන්න ඒකයි. ඔයාට කොච්චර ලොකු ලෝඩ් එකක් පාඩම් කරන්න තිබ්බත් ඒ ලොකු ලෝඩ් එක ගැන හිතන්නේ නැතුව අද දවසේ මම මේ පිටු 5 ඉවර කරනවා. මේ පිටු 3 ඉවර කරනවා. අද දවසේ මම මේ පාස් පේපර්ස් 2 කරලා ඉවර කරනවා. අද දවසේ මම මේ පාඩමේ මෙන්න මේ කොටස ඉවර කරනවා. අන්න ඒ වගේ පොඩි ටාගට් එකක් තියාගත්තාම ඔයගොල්ලෝගේ බ්‍රේන් එක ඒකට ඇඩික්ට් ඒකට හුරු වෙන්න ගන්නවා. නැත්නම් ලොකු ලෝඩ් එකක් ඔලුවට දාගත්තාම අනේ මට පාඩම් කරන්න ගොඩයි නේ වගේ කියලා හිතලා අපිටම පාඩම් කරගන්න කම්මැලි වෙනවා. ඒ නිසා කොහොමත් එකපාර ලොකු ලෝඩ් එකක් පාඩම් කරන්න අමාරුයිනේ. ඒ නිසා කොටසින් කොටස ටාගට් එකක් තියාගෙන පොඩ පාඩම් කරන්න ගන්න. එතකොට ඔයාට පාඩම් කරන එක කම්මැලි හිතෙන්නේ නැහැ. ඔයාලට පාඩම් කරන්න දෙන්න පුළුවන් දෙවෙනි ටිප් එක තමයි පාස්ට් පේපර්ස් වලින් පටන් ගන්න එක. ගන්නකො දැන් ඔයාලා එක්සෑම් එකකට තව මාස 2ක් වගේ නම් තියෙන්නේ. මාස 2ක් 3ක් විතර නම් තියෙන්නේ. ඔයගලන්ට හොඳම දේ එක්සෑම් ළඟ නිසා පාස්ට් පේපර්ස් වලින් පටන් ගන්න එක. ඔයාලා එතකොට බලන්න ඕනේ පාස්ට් පේපර්ස් වල වැඩිපුරම අහන ලෙසන්ස් මොනවද? ඊට අමතරව හැම පාරම වගේ පාස්ට් පේපර්ස් වල රිපීටඩ් ක්වෙස්චන්ස් මොනවද කියලා. ඒ රිපීටඩ් ක්වෙස්චන්ස් වලට උත්තර ලියලා හුරු වෙන්න. ඊට ළමයි කරන වැරද්දක් තමයි මම මේ මුළු සිලබස් එකම කියවලා ඉවර වෙලා පාස් පේපර්ස් කරන්න පටන් ගන්නවා කියන එක. ඒක වැරදි. ඔයගොල්ලෝ හිතන් ඉන්නවනම් ඔයා මුළු පොතම කියවලා පාස් පේපර්ස් කරන්න ඒක කවදාකවත් වෙන්නේ නැති වැඩක්. මාර විදිහටම වටිනවා ඔයගොල්ලන්ට. මොකද පාස් පේපර්ස් වලින් තමයි අපිට අන්තර ගන්න පුළුවන් වෙන්නේ. වැඩිපුර මහාන ලෙසන්ස් මොනවද? ඒ වගේම නිතරම රිපීට් වෙන ක්වෙස්චන්ස් මොනවද? ඒ වගේම වැඩිපුර මාක්ස් හම්බෙන ටොපික්ස් මොනවද? මේ දේවල් හොයාගන්න නම් අපි අනිවාර්යෙන්ම පාස් පේපර්ස් කරලා හුරු වෙන්න ඕනේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චර පාඩම් කරත් කොච්චර කියුවත් පැය 2-3 පොත බලාගෙන හිටියත් පාඩම් කරපු ටික මතක නැහැ කියන එක. ඒක සාමාන්‍ය දෙයක්. බ්‍රේන් එකට වුණාවත් එක දිගට ඔලුවට දැම්මහම අපි දන්නේ අපි මොනවද පාඩම් කරලා තියෙන්නේ කියලා. කියවලා කොච්චර කියුවත් මතක හිටින්නේ නැති එකට කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඇක්ටිව් රිකෝල් කියලා කියන්නේ. ඇක්ටිව් රිකෝල්. මොකද්ද මේ ඇක්ටිව් රිකෝල් කියන්නේ? මම උදාහරණයක් විදිහට ගත්තොත් බයොලොජි වල සෙල් සයිකල් කියන කොටස, සාල චක්‍රය කියන කොටස. ඔයා ඒ කොටස පාඩම් කරලා ඉවරනාට පස්සේ පොත වහලා ඉවර වෙලා ඔයා ඒ කොටසේ ඔයාට මොනවද මතක කියන එක ඔයා රිකෝල් කරන්න. මානසික විදිහට දැන් සෙල් සයිකල් එක ගත්තොත්
සෙල් සයිකල් එකේ තියෙන ස්ටේජ්ස් මොනවද? ඒවා ප්‍රොපෙස් එක කියන්නේ මොකක්ද? මේ විදිහට ඔයාගෙම ප්‍රශ්න අහලා ඔයාම උත්තර දෙන්න. එතකොට ඔයාට ඒ පාඩම් කරපු එක මතක හිටිනවා. ඊළඟ ක්‍රමය තමයි blank sheet method කියන්නේ. මොකක්ද මේ blank sheet method කියන්නේ? පාඩම් කරලා ඉවර වුණාට පස්සේ ඔයගොල්ලෝ ඒ පාඩමේ තිබ්බ definitions, keywords, flow charts, diagrams වගේ දේවල්, formulas වගේ දේවල් හැම දෙයක්ම ඒ වගේ කටවැඩ කොලයක් අරගෙන මතක හැමදේම ලියන්න. ඊට පස්සේ ආයි පොත දිගහැරලා බලන්න මොනවද ඔයා වරද්දලා තියෙන්නේ කියලා. මොනවද ඔයා වරද්දලා ලියලා තියෙන්නේ සහ ඔයාට ඒ ලියලා තියෙන අතරේ මගහැරලා තියෙන්නේ කියන එක බලන්න. ඊට පස්සේ එහෙම කරාම කියන්නේ මේ blank sheet method එකෙන් ඔයාලට අඳුර ගන්න පුළුවන් මම මොනවද ආපහු බලන්න ඕනේ පාඩම් කියන එක. මොනවා පාඩම් වලටද මම ආපහු රිවර්ස් යන්න ඕනේ කියන එක එන්නේ එතනින් තමයි අඳුර ගන්න පුළුවන්. පස්වෙනි ක්‍රමය තමයි mind map අඳින එකයි. pictures වලින් අපිට ඕන පාඩම් ටික අඳින එක. මෙහෙම අපේ මොලේට ගොඩාක් colors වගේ දේවල් වලින් notes අර අපිට ලේසි විදිහට mind map විදිහට හදාගත්තාම අපේ මොලේට ලේසියෙන් යනවා. මොකද අපි ලොකු ඡේද ගණන් පිට්ටු ගණන් කියුවට ඒක අපේ මොලේට යන එක අඩුයි. අර විදිහට mind maps හදාගත්තාම ඔයාගේ මොලේට ටක් ගාලා ඒක කාවද්ද ගන්න පුළුවන්. ඒ නිසා color pens, color pencils වගේ දේවල් use කරලා mind map හදන්න පුරුදු වෙන්න. ඔයගොල්ලෝ පාඩම් කරන ටිකේ. උදාහරණයක් විදිහට කියනවා නම් දැන් ඔයගොල්ලෝ heart එක ගැන පාඩම් කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් heart එක ඇඳලා arrow keys දාලා ඒ functions ඒ වගේ දේවල් ලස්සනට mind map එකක් හදාගන්න පුළුවන්. එහෙම හදාගත්තාම අර ඔයගොල්ලන්ට ලොකු paragraph එකක් කියවනවට වඩා ඒක ඉක්මනින්ම ඔළුවට යනවා, ඉක්මනින්ම මතක හිටිනවා. හයවෙනි ක්‍රමය තමයි speed repetitions. ඒ කියන්නේ දැන් කොහොමත් ඕගොල්ලෝ ගිය සතියේ පාඩම් කරපුවා සමහරවිට එකපාරක් පාඩම් කරා කියලා මතක හිටින්නේ නැහැ. නිසා ඔයා අද පාඩම් කරන ටික පටන් ගන්න කලින් ඊයේ ඔයා ඒකේ කලින් නවත්තපු ටික පොඩ්ඩක් මතක් කරගෙන ඉන්න. ඊට පස්සේ අද පාඩම් ටික පටන් ගන්න. මේ ක්‍රමය තමයි Pomodoro technique. මේ කොහොමද කරන්නේ කියලා ඔයාලා දන්නවද? ඔයාලා දැන් සමහරවිට හිතනවා මට ගොඩක් පාඩම් කරන්න තියෙන නිසා මම ගොඩ වෙලාවක් පැය 4ක් විතර එක දිගට ඉඳගෙන පාඩම් කරනවා කියලා මේසුඩ ඉඳ ගන්නවා. නෑ, ඒක වැරදි. ඔයාට එච්චර වෙලා පාඩම් කරා කියලා ඔයාගේ ඔළුවේ ඒ හැමදේම රැඳෙන්නේ නෑ. ඔයාගේ බ්‍රේන් එක වෙහෙසටපත් වෙනවා. එතකොට ඔයාගේ ඔළුවට යන්නේ නෑ. මේ Pomodoro කියන ටෙක්නික් එකෙන් කියන්නේ ඔයගොල්ලෝ විනාඩි 25ක් පාඩම් කරන්න. ඊළඟට විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. හැබැයි මේ විනාඩි 5 ඇතුළතදී ඔයා කොයිම වෙලේකවත් සෝෂල් මීඩියා යූස් කරන්න යන්න එපා. ෆෝන් එක ඔබන්න යන්න එපා. මේ විනාඩි 5 බ්‍රේක් එකේදී ඔයගොල්ලෝ ටිකක් පුටු වෙන්න ඉඳලා ඇවිදින්න යන්න, වතුර ටිකක් බොන්න යන්න, ගෙදර ඇත් එක්ක චුට්ටක් කතා කරන්න, ඊට පස්සේ ටික මූණ හොදගෙන එක රිෆ්‍රෙෂ් වෙන්න වගේ මේ විනාඩි 5 බ්‍රේක් එක යූස් කරන්න. ඒ විදිහ ඔයා පැය 4ක් එක දිගට පාඩම් කරනවට වඩා ගොඩාක් ඉෆෙක්ටිව්. මේ ක්‍රමයට ඉතින් කියන්න තියෙන්නේ මට ෆෝන් එක පොඩ්ඩක් ඈඩ් කරලා තියන්න කියන එක. ෆෝන් එක ස්ටඩි කරන වෙලාවට ඔයාගේ කාමරේවත් තියාගන්නේ නැති තරමට හොඳයි. ඔයාට ඒ තරමට ෆෝන් එකට ඇඩික්ට් වෙනවා නම් නැත්නම් සයිලන්ට් මෝඩ් දාලා හරි ෆෝන් එක ඔෆ් කරලා හරි ඒ ස්ටඩි කරන වෙලාවේදී ෆෝන් එකෙන් ඈඩ් වෙලා ඉන්න. 9වෙනි වැදගත්ම කාරණය තමයි ඔයාගේ ස්ටඩි කරන එන්වයරන්මන්ට් එක. හිතන්නකෝ ඔයාගේ පාඩම් කරන මේසේ හරි අපිලි වෙලයි නම් හරි කලබලකාරී හැඟීමක් ඔයාට මේනවා. එතකොට ඔයාට පාඩම් කරගන්න බැරි වෙනවා. ඒ වගේම අඳුරු තැනක පාඩම් කරනවා නම්, ඒ වගේම ඇඳ උඩ පාඩම් කරනවා නම් කොහොමද නිින්ද යනවනේ. ඒ නිසා ඔයාගේ ස්ටඩි එන්වයරන්මන්ට් එක හොඳට තියාගන්න. කොලේ එහෙම දාලා, පොත් එහෙම දාලා එහෙම තියාගන්න එපා. එතකොට ඔයාටම පාඩම් කරන්න අපහසුතාවයක් දැනෙනවා. ඒ වගේම පාඩම් කරන තැන හොඳට හිරේලි එහෙම එන තැනක් විදිහට හදාගත්තාම අපිට ආසාවෙන් පාඩම් කරන්න හිතෙනවා. ඒ නිසා මූලිකම දේ ඔයා පාඩම් කරන ඔයාගේ පොත් මේසේ ලස්සනට තියාගන්න එක.
ඊළඟ ප්‍රශ්නේ තමයි පර්ෆෙක්ට් වෙන්න හදන එක. ඒ කියන්නේ හිතනවා දවස අන්තිමට මට මේ පාඩමම කියන්නේ ඉවර කරගන්න බැරි වුණේ හින්දා හිතනවා අයියෝ මට මේක කරගන්න බැරි වුණා. අයියෝ වැඩක් නෑ. එහෙම හිතනවා. එක්ක හිතනවා යාළුවෙක්ගේ යුනිට් එක ඉවර කරලා නම් හිතනවා අනේ මට ඒක කරගන්න බැරි වුණා. මට කරගන්න බෑනේ. ඇයි කියලා. එහෙනම් පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයාට දවසට කරගන්න පුළුවන් වැඩ ප්‍රමාණය ස්ට්‍රෙස් වෙන්නේ නැතුව කරන්න. ඔයාට පාඩම් කරන්න බෑනේ. පාඩම් කරන්න ගොඩයිනේ ගගා දේවල් හිතේ ඉන්නේ නැතුව ඔයාට පුළුවන් ප්‍රමාණය කරන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් ප්‍රමාණය පාඩම් කරන්න පටන් අරගෙන ඒක දිගටම කන්ටිනියු කරගෙන යන්න. එතකොට ඔයාට නිකම්ම හුරු වෙනවා මොළයට යන විදිහට, හරි විදිහට පාඩම් කරගන්නේ කොහොමද කියන එක. අගේම ඊළඟට ඔයාට පුළුවන් හිමින් දවසට කරන වැඩ ප්‍රමාණය වැඩි කරගන්න. මොකද අපි ස්ට්‍රෙස් වුණා කියලා අපිට තව තවත් පාඩම් කරගන්න එක කරගන්න බැරි වෙන එක මිසක් කරගන්න පුළුවන් වෙන එක වෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම ඔයාට දවසට කරන්න පුළුවන් වෙන්නේ පිටු 2යිද ඒ දෙක පාඩම් කරන්න. ඊට පස්සේ දිගටම ඒ විදිහ කන්ටිනියු කරලා ඔයාට පුළුවන් පිටු 5-10 පාඩම් කරන තත්ත්වයට එන්න. ඒ නිසා වැඩි හිතන්න නැතුව ඔයාගේ පාඩම් කරන ඔයා යන ස්පීඩ් එකේ යන්න වැඩි ස්ට්‍රෙස් එකක් ගන්න එපා. අද වීඩියෝ එක ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා පාඩම් කරන විදිහ ගැන සහ පාඩම් කරද්දී එන ගැටලු ගැන තමයි මම අද කියලා දුන්නේ. ඉතින් ඒ ක්‍රම ටික ඔයාලා try කරලා බලන්න. try කරලා මට කියන්න කොහොමද results කියලා. අතට මේ ටික තමයි ඔයගලන්ට දෙන ප්‍රශ්න වලට උත්තර. ඇත්තටම මේ ටෙක්නික්ස් ටික හරියටම කරොත් ඔයාලට පුළුවන් ඔයාලගේ පාඩම් වැඩ ටික හොඳට කරගෙන එක්සෑම් වලට වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න. ඔයගලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. subscribe කරන්න. ඊට අමතරව කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ පාඩම් කරන දේවල් ගැන ගොඩාක් ස්ට්‍රෙස් ගන්න එපා. ඔයගලන්ට කරන්න පුළුවන් ප්‍රමාණය හොඳින් කරන්න පටන් ගන්න. ඔයගලන්ට එතකොට ඔයගලන්ගේ ඒ හිතන පාත් එකේ ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ගොඩාක් ඔලේ බරක් තියාගෙන ස්ට්‍රෙස් එකක් තියාගෙන කොයි වෙලේකවත් හොඳට පාඩම් කරලා අපිට එක්සෑම් පාස් වෙන්න බෑ. ඒ නිසා අපි කොහොමත් හොඳ ආරම්භයක් ගන්න නම් මුලින්ම හිමින් කියන්නේ හොඳ ආරම්භයක් ලබා ගන්න හිමින් ඔයාගේ වැඩේ පටන් ගන්න. මොකද අපිට ගොඩාක් ලොකු පියවරවල් තියන්න ගියොත් තමයි අපි ස්ට්‍රෙස් වෙන්නේ. ඒ නිසා මුලින්ම පොඩ පාඩම් කරන්න පටන් අරන් පස්සේ අපි හදාගමු ඒ පාඩම් කරන ස්ටයිල් එකට හුරු වෙන එක. දවසක මේ වගේම පාඩම් කරන විදි ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට. එතකන් මේ කියපු ක්‍රම ටික try කරලා බලලා හොඳට පාඩම් වැඩි ටික කරගන්න කියලා මම ඔයගොල්ලෝ හැමෝටම සුබපතනවා. ආයි දවසක හම්බෙන්නකන් ගිහින් එන්නම්. bye. do